ආයුබෝවන්. ඉතින් අපි අද බලමු විනාඩි 5න් ක්වික් මේකප් එකක් දාගන්නේ කොහොමද කියලා. ඉතින් මුලින්ම මූණ හොඳට ක්ලෙන්ස් කරලා වොෂ් ඔෆ් කරගෙන ඊට පස්සේ මොයිස්චරයිස් එකක් හරි ඇලෝවෙරා ජෙල් එකක් හරි ගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මේකප් ස්ටික් එකක් අරගෙන මගේ මූණේ තියෙන ඩාර්ක් ස්පොට්ස් තියෙන තැන්වලට මම ඒක ඇප්ලයි කරගන්නවා. මට බ්‍රෂ් එකකට වඩා අතින් කරන එක පහසු නිසා තමයි මම මෙහෙම කරන්නේ. ඉතින් ඊට පස්සේ මම ෆවුන්ඩේෂන් එක තමයි ඇප්ලයි කරගන්නේ. ෆවුන්ඩේෂන් එක ඇප්ලයි කරගත්තට පස්සේ මම ෆේස් පවුඩර් එක ඇප්ලයි කරගන්නවා. ඉතින් ඔයාලා මේ කලර්ස් තෝරගනිද්දී ඔයාලගේ ස්කින් කලර් එකට මැච් වෙන විදිහට තෝරගන්න. ෆවුන්ඩේෂන් එක ඇප්ලයි කරාට පස්සේ මම මස්කාරා එක ඇඳගන්නවා. ඉතින් මම වැඩි අයිලයිනර් යූස් කරන කෙනෙක් නෙමෙයි. ඉතින් අවසානෙට ලිප්ස්ටික් උත් ගාලා මගේ ක්වික් මේකප් එක කරගත්තේ මෙන්න මෙහෙම.